අපි ඉන්නේ ටුක්ල පාස් එකේ හරි ඉස්සර කන්දේ අතනින් ඇවිල්ලා ටුක්ල පාස් එකට ආවම අපිට හම්බෙනවා මෙමෝරියල් ප්ලේස් එකක්. ඒ කියන්නේ මේ තියෙන්නේ සමහරු කිව්වට මේක හිමාලය, ඒ කියන්නේ එවරස්ට් සමිට් කරන්න ගිහිල්ලා නැති වුණා අය එහෙම කියලා. ඒකට මේක එහෙම නෙමෙයි. මේක හිමාලය රේන්ජ් එකේ එක එක පීක්ස් සමිට් කරන්න ගිහිල්ලා නැති වුණ අයගේ මෙමෝරියල්ස්. සමහර අයගේ බොඩිස්ම තියෙනවා කියනවා. බොඩිස් ගන්න බැරි වුණ අයගේ ඉක්විප්මන්ට් තියෙනවා කියනවා. එහෙම සමහර හොඳට හදපුවා තියෙන එක නම ගම දාලා විස්තරත් එක්ක මම හරියට 10 times සමිට් කරලා 11th time 11 වෙනි පාර සමිට් කරන්න ගියාම නැති වෙලා තින්නේ. ෂර්පාස්ලාගේ ඇති ගොඩාක් මතකයන් එක්ක තියෙන තැනක්. අපි එවරස්ට් සමිට් කරන්න අපිට බෑ. ඒක වෙනම දෙයක්. ඉතින් ඒක කරපු මිනිස්සුන්ගේ කරන්න හදපු මිනිස්සුන්ගේ සමහරට ඉතුරු වෙච්ච දේවල් මතකයන් තියෙන තැන තමයි මේක. හරිම කියන්නේ බලන්න. කියන්න බෑ. එහෙම ගුප්ත තැනක් නෙමෙයි. හිතට දැනෙන තැනක්. සමහරට මොකටද සිග්නස් වල එකක් තියෙනවා. ඉමෝෂනල් වෙනවා කියලා. ඒකත් එක සිම්ප්ටම් එකක්. ඇත්තටම දැන්ට ආවම ඉමෝෂනල් වෙනවා. සිග්නස් එකටද මේ තියෙන දේවල් වලට මම දන්නේ නැහැ. ඒනට ඇත්තටම හරි ඉමෝෂනල් තැනක්. 2005 නැති වෙච්ච කෙනෙක්. හරිම අනේ වන්දා. ඒකට කියන්න තීරෙන්නේ නැහැ. මෙයාලා තුන් දෙනාම චයින වලින් ආපු අය. මට තීරෙන්නේ unfortunate death in climbing Mount Mokolo. 8,463 Ninjas died on April 23rd, 2013. Yeah, 2012. मैं naturally Mount Everest climb කරන්න ගිහිල්ලා මෙහාට තියලා තියෙන්නේ. Yeah, avalanche එකට අහුවෙලා when climbing Mount Hotse 2015. ඒක තමයි මේක එවරස්ට් අයට විතරක් වෙන කරපු එකක් නෙවෙයි. ඒක මේ හිමාලය රේන්ජ් එකේ හැමෝටම තමන්ගේ මිනිස්සු ඇචීව්මන්ට් කියන්නේ ඒක පස්සේ දුවපු මේ අපේ අල්ලපුරට එක්කෙනෙක් अंजलि कुलकर्णी महाराष्ट्रियन लेडी කෙනෙක් මම හිතන්නේ Mount Everest on 2019 at age 54. Memories. හරියට ෆීෂියල් විදියට නම් ගම හදපුවා. අපේ ටීම් එකක් ඉන්නවා අතන. මෙතෙන්ට තියෙන වීවේදී එයාලා සබ්මිට් කරලා හදපු දේවල් එයාලා දැක්කම සදාවැනිකව එයාලා පේන විතරක්.
මම ඉමෝෂනල් වෙන්නේ මවුන්ටන් සිග්නස් එකකට කොහෙද හරි මන්ද එතන හරි ඉමෝෂනල් ප්ලේස් එකක් අපි ආවේ මේ කන්දෙන් එහා පැත්තේලා ටුක්ලවල ඉඳන් 4430 ඉඳන් දැන් 4850ට විතර වෙලා තියෙන්නේ ලොකු කන්දක් මේක මොකද හරි අපි ටුක්ල පාසෙල් පහු කරලා මෙමරිස් ගොඩාක් පහු කරලා හරි මොකද උතුල හැටගම එතන ඇතර මෙටික මාර දුකයි මම මංගේනු මට තුන්දේ මට මං අවුරුදු ගානක් තිස්සේ කඳුනගෙනවා ඊට අවුරුදු 4ක් තිස්සේ වත් එක්ක කරගෙන අපි කරපු දේවල් වල එක්ස්ට්‍රීම් ලෙවල් එකට යන්න හදව මිනිස්සු සමහරු ඒ ඇචීව් කරගෙන සමහරට ඇචීව් කරද්දි මිනිස්සු ඊන පස්සේ දුවලා නැවතිච්ච තැනක් මිනිස්සු මේව දකින්නවා කියන එකට මිනිස්සුන්ව ජීවත් කරනවා කියන්නේ ඒ දකින්නවා කියන එකට අපි කඳුනගේ දිහා දිර හොඳ තර උඹලට අමාරු නැද්ද පිස්සුද පිස්සුද ගෙදරට වෙලා සැප නිදාගන්න බැරිද හොටෙල් එකකට යන්න බැරිද වියදම් කරලා බලලා වියදම් කරන සල්ලි හොඳ ලක්ෂයට හොටෙල් එකකට ඵලයන්කෝ කියලා හරි ඊට වඩා වියදම් කරලා ඊට වඩා ඊට පස්සේ දුව මිනිස්සු ගොඩක් ඇතන හිටියේ ඒ මිනිස්සු සදාතනිකව ඒ මිනිස්සු පස්සේ දීපු ලස්සන තැනකට වෙලා ඉන්නවා ඒක හරි ඉමෝෂනල් තරක් මට අත්තරම හරියට දැනුණා කියලා එතන අර එක මිනිස්සෙක් හිටියේ හත් පාරකට පාරක් නැගලා 10 පාරක් නැගලා ආ නේස් 11 වෙනි පාර නැති වෙච්ච කෙනෙක් 10 පාරක් සමිට් කළා එයාගේ රෙකෝඩ් එකක් තියෙනවා පැය 21ක් ඔක්සිජන් නැතුව හෝ ඇතුව මඩමක් නැතුව එයා සමිට් එකේ ඉඳලා යනවා මම අපි දැකලා තියෙන සමිට් වීඩියෝ උඩක තියෙන යනකල ෆොටෝයක් ගාලා බයින් ඉන්න බෑ මේ මිනිස්සු ඒ වගේ මිනිස්සෙක් හිතයි මිනිස්සු මිනිස්සු මං හිතන්නේ මිනිස්සුන්ගේ හිත හයිය වෙන තරමට තමයි මිනිස්සුන්ට දේවල් චෙක් කරන්න පුළුවන් ඒක තැනකට ඇචීව් කරලා පස්සේ හිතනවා තව දෙයක් පුළුවන් කියලා අපි සප්ත ගන්න යනකොට හිතුවා අපිට ලකේ නගින්න පුළුවන් කියලා ලකේ නගලා හිතුවා ෆීනික්ස් යන්න පුළුවන් කියලා ඒ ටික ගිහිල්ලා අපි හිතුවා කවදා හරි මෙතනට එනවා කියලා බලමු මෙතනට ගිහින් ඊළඟට වෙන එකක් වෙන්න පුළුවන් උනාට ඒ ආපු මීටර ගන්න හරිම වර්ෂණ සමහරට මවුන්ටන් සිග්නස් වෙන්නේ නැති ඒකට හරිම ඉමෝෂනල් තලකින් ආවේ ඒ මිනිස්සුන්ට මගේ හිතේ නම් රෙස්පෙක්ට් එකක් තියෙනවා එතන තිබුණා ගොඩක් අයගේ හිතන්නේ ඉක්විප්මන්ට්ස් විතරක් නෑ සමහර තැන තිබ්බ ප්ලේට් එක විතරයි නමයි නැගපු දවසයි නැති වෙච්ච දවසයි ඒ කියන්නේ ප්ලේට් එකක් විතරයි මිනිස්සුන්ගේ බොඩි පාර්ට්ස් ඉක්විප්මන්ට් මොකුත් නෑ පස්සේ කවුරු හරි ඇවිල්ලා ඉන් මෙමරි ඔෆ් කියලා යාගේ නම ගහලා ගිහින් තිබ්බා වෙන මොනවත් මිතුරු සමහර විට ඇති මෙතන නැති අය ඕන තරම් ඇති මෙතනට එහෙම ගිහලා නම ගහලා නැති ඕන තරම් ඇති සමහරට තාමත් මිසින් එක මරණවා කියලා ගන්න නැතුව ඉන්න ඕන තරම් ඇති මිනිස්සුන්ගේ හින කියන්නේ ඕක බලමු අපිට තාක්ෂණික උඩ දාටියක් කියන්න තියෙනවා යා යා